Nasa, konnichiwa. Welcome to KCJ Academy. අපි හැමෝම ආසයි ලෝකයේ වටේ තියෙන වෙනස් සංස්කෘතීන් වෙනත් සිරිත් විරිත් ගැන දැනගන්න. අද මම ඔයාලට මම හරි ආස කරන ඒ වගේම හරිම අපූර්ව රටකට. ඒ තමයි සකුරා මල් යායට පිරුණු ජපානය. අපි හැමෝම දැන තිබුණා තමන්ගේ සංස්කෘතියට මොන වගේ ආදරය කරන රටක් කියලා. ඉතින් අද අපේ බ්ලොග් එකෙන් අපි කතා කරන්න යන්නේ ජපානයේ තියෙන ඉතාම ලස්සන ඒ වගේම එකිනෙකට වෙනස් විවාහ උත්සව ක්‍රම 4ක් ගැන. සාම්ප්‍රදායික දේවස්ථානවල ඉඳන් නූතන ක්‍රම වෙනකම් ජපාන් අය කොහොමද කසාද බඳින්නේ කියලා අද අපි විස්තර ඇතුව බලමු. වීඩියෝ එකට ලයික් එකක් දාලම දිගටම එකතු වෙන්න. අපි කලින් වීඩියෝ එකේ කතා කරේ ජපනීස් ග්‍රීටින් ගැන. එතකොට අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ විවාහ උත්සව ගැන. හරි, අපි මුලින්ම බලමු අපේ පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. අපි මේකට කියන්නේ shinsengshiki කියලා. මේක තමයි ජපානයේ තියෙන පැරණිතම සහ වඩාත්ම සාම්ප්‍රදායික විවාහ උත්සව ක්‍රමය. මේක සිද්ධ වෙන්නේ ජපානයේ සාම්ප්‍රදායික ශින්තෝ දේවස්ථානය එකක් ඇතුලේ. මෙතනදී විවාහය සිදු කරන්නේ ශින්තෝ දේවතාවරුන් ඉදිරියේ තමයි. මේ උත්සවයේ තියෙන විශේෂත්වය තමයි මනාලය සහ මනාලිය ඇඳින සාම්ප්‍රදායික ජපාන් ඇඳුම්. බලන්න ෆොටෝ එක දිහා. මනාලිය පාරිශුද්ධත්වයේ සංකේතවත් කරන ශිරොමුකු කියන සුදු කිමෝනාව දිනන. මොකද්ද ශිරොමුකු? මනාලය කළු පැහැති කිමෝනාවක් අඳිනවා. මේ උත්සවයට සහභාගී වෙන්නේ දෙපාර්ශ්වයේම ඉතාම සමීප පවුලේ සමාජිකයන් විතරයි. දෙවියන් ඉදිරියේ පුරුදු වීම සහ සාම්ප්‍රදායික ජපාන් සකේ අපි කියන්නේ ජපානයේ මත්පැන් පානය කිරීම මේ චාරිත්‍රවල ඇතුළත් වෙනවා. අපි ඊළඟට බලමු දෙවෙනි ක්‍රමය. එතකොට මේ දෙවෙනි ක්‍රමයට අපි කියන්නේ කෙයෝකයි ශිකි කියලා. මේක බටහිර පන්නයට සිද්ධ වෙන පල්ලියේ විවාහ උත්සව ක්‍රමයක්. ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව පල්ලියක හෝ විශේෂයෙන්ම මේ සඳහා වෙන් කරපු චැපල් එකක තමයි මේ විවාහ උත්සව පැවැත්වෙන්නේ. හැබැයි මෙතන පුදුම හිතෙන කාරණාවක් තියෙනවා. ජපානයේ ජීවත් වෙන ගොඩක් අය ක්‍රිස්තියානි ආගමිකයෝ නෙමෙයි. අපි ඒක ගොඩක් දන්නවා, එයාලා ඔක්කොම බුද්දිසම්. නමුත් බටහිර පන්නේ සුදු වෙඩින් ගවුම අඳින්න, වෙඩින් ෆ්‍රොක් එක අඳින්න, ලස්සන පල්ලිය තුලේ රින් එක්ස්චේන්ජ් කරන්න, මුදු මාරු කිරීමට මේ කරන්න තියෙන මේ ආසාවන් නිසාම වර්තමාන ජපානයේ ඉතාමත් ජනප්‍රිය විවාහ ආකාරයක් බවට මෙන්න මේ පල්ලියේ විවාහය පත් වෙලා තියෙනවා. අපි කතා කරමු තුන්වෙනි ක්‍රමය. මේ තුන්වෙනි ක්‍රමය තමයි බුත්සු සෙන්ශිකි කියලා කියන්නේ. මේක බෞද්ධ සම්ප්‍රදායන්ට ගරු කරමින් සිදු කරන බෞද්ධ විවාහ උත්සවය. මේ උත්සවය පැවැත්වෙන්නේ බෞද්ධ දේවාලයක හෝ විහාරස්ථානයක බුදුන් ඉදිරියේ තමයි මේ දේ සිදු වෙන්නේ. මේකේ මූලිකම අදහස වෙන්නේ මනමාලිය සහ මනාලිය මේ ආත්මයේදී විතරක් නෙවෙයි. පෙර සංසාරයේ කරපු පින්පව් අනුව මතු ආත්මයන්හිදී එකට එකතු වෙනවා කියන විශ්වාසය බලන්න. ඒකේ ලස්සන මෙහිදී පවුලේ ආගමික සාම්ප්‍රදායන්ට උපරිම ගරු කරමින් බෞද්ධ හිමිවරුන්ගේ ආශිර්වාදය මැද ඉතාම ශාන්ත සහ ගම්භීර විදිහට තමයි මේ විවාහ උත්සවය සිදු කරන්නේ. අපි ඊළඟට කතා කරමු අන්තිම වගේම අපිට තියෙන අද දවසේ 4වෙනි ක්‍රමය. ඒ තමයි ජින්සෙන්ශිකි කියලා කියන්නේ. මෙන්න මේක තේරුම තමයි අමුත්තන් ඉදිරියේ සිදු කරන විවාහය. මේක කිසිම ආගමකට අයිති නැති ආගමික නොවන නිදහස් විවාහ උත්සවයක්. බලන්න අර තුන වගේ නෙවෙයි, ගොඩාක් වෙනස්. මෙහිදී සිදුවෙන්නේ මොකද වෙන්නේ කියලා අපි බලමු. මෙහිදී දෙවියන් හෝ බුදුන් ඉදිරියේ පොරොන්දු වෙනවා වෙනුවට තමන්ගේ පවුලේ සමාජිකයන්, නෑදෑයන් සහ ආදරණීය මිතුරන් ඉදිරියේ තමයි මනමාලය සහ මනාලිය තමන්ගේ විවාහ පොරොන්දු ලබා දෙන්නේ. මේ ක්‍රමයේ තියෙන ලොකුම වාසිය තමයි කිසිම ආගමික නීති රීති නැති නිසා තමන් කැමති ඕනෑම ලස්සන ස්ථානයක ඉඳලා
මේ දේ කරන්න පුළුවන්. ලස්සන ස්ථානයක් ගත්තොත් අපිට මොනවද හිතෙන්නේ? හෝටල් එකක්, එලිමහන් උද්‍යානයක්, අවුට්ඩෝර් වෙඩින්ග්ස් කියලා කියන්නේ ඒ වගේ ඉතාම නිදහසේ සහ විනෝදයෙන් මේ උත්සවය පවත්වීමට පුළුවන් වෙනවා. ඉතින් බලන්න ළමයි අපි මේ ඔක්කොම දේවල් බලාගෙන යනකොට ජපානයේ විවාහ ක්‍රම එකිනෙකට කොච්චර වෙනස්ද කියන එක. සාම්ප්‍රදායික ශින්තෝ ක්‍රමයේ ඉඳන් නිදහස් ජින්සෙන්ශිකි ක්‍රමය වෙනකම් ඔවුන්ටම ආවේනික ලස්සන චාරිත්‍ර එකතුවක් තිබුණා. ඉතින් මේ ක්‍රම හතරෙන් ඔයාලා වඩාත් ආස කරපු, ඔයාලට වඩාත්ම ලස්සනයි කියලා හිතුණු විවාහ ක්‍රමය මොකක්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. මේ වගේ ජපානයේ තවත් ලස්සන තොරතුරු සහ vlogs ඉස්සරහටත් බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. එහෙනම් මිනාසන් සයොනාරා.